This video is purely for educational purposes only and does not constitute financial advice. ඉතින් ඔයගොල්ලන්ට අද කතා කරන්න යන්නේ BOC බැංකුවේ තියෙන මෙන්න මේ ෆික්ස් ඩිපොසිට් ප්ලෑන් ටික. ඉතින් බලා ගන්න පුළුවන් දින 100, දින 150, දින 200, දින 300, දින 400 විදියට අපිට මෙන්න මේ විදියට ප්ලෑන්ස් කිහිපයක් මේගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා BOC බැංකුව විසින්. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමයි ඔයාලා හදිසිය හරි ෆික්ස් කියන්නේ ෆික්ස් එකක් දාලා තියෙනවා නම් ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා නම් ඔයාලට හදිසිය හරි ලෝන් එකක් ඕන වුණොත් එහෙම ඔයගොල්ලොන්ට 90%ක් දක්වා මෙන්න මේගොල්ලොන්ගෙන් ආයෙසරයක් BOC බැංකුවෙන් ලෝන් එකක් ගන්නත් පුළුවන්. හිතන්නකෝ යා දින 100කට ලක්ෂයක මුදලක් දාලා තියෙනවා කියලා. ඒ දාලා තිබිලා ඔයාට හදිස්සියේ හරි ෆික්ස් එක ආයි කියන්නේ ෆික්ස් එක හරි නැත්නම් ඔයාට ලෝන් එකක් හරි ඕන වෙනවා. එහෙම වුණොත් එහෙම ඔයගොල්ලන්ට ආයි ලෝන් එකක් ගන්න පුළුවන් රුපියල් 90000ක් වෙනකම්. ඉතින් මෙන්න මේ පහසුකම් ටිකක් තියෙනවා මෙන්න මේ ප්ලෑන් පහත් එක්ක. ඉතින් රේට් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 7.25 8 7.4 8.5 8 මේ විදියට ඉතින් බලන්න පුළුවන් සාමාන්‍යයෙන් දින 100ට 7.25ක් තියෙනවා වගේම තමයි දින 150ට යද්දී 8ක් තියෙනවා. හැබැයි ආයි දින 300ට යද්දී දින 400ට යද්දිත් ඒත් 8ම තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි දැන් කැල්කියුලේට් කරලා බලමු. ඔයා ළඟ සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයද ලක්ෂ 10ද ලක්ෂ 100ද තියෙන්නේ. මෙන්න මේ ගාන ඔයා ඉන්වෙස්ට් කරන්න බලාගෙන ඉන්නවා නම් ඔයගොල්ලන්ට කොයි වගේ ගාණක් දින 100 අවසානයේදී දින 150 අවසානයේදී දින 200 අවසානයේදී හම්බෙයිද කියලා. ඉතින් මේ සඳහා මම පාවිච්චි කරන්නේ මම හදපු මෙන්න මේ BOC Bank FD calculator එක. ඉතින් මතක් කරන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. මේ වීඩියෝ එක education purpose only සහ මේ calculator එකත් education purpose only කිසිම financial advice එකක් නෙවෙයි. සහ මේක non official tool එකක්. ඒ කියන්නේ මේක official tool එකක් නෙවෙයි. මේක මම විසින් නිර්මාණය කරන ලද tool එකක් calculator එකක්. ඒකත් මතක් කරනවා. සහ කිසිම තැනකදී මම කියන්නේ ඔයාලා මෙන්න මේ bank එකේ invest කරන්න කියලා. ඒකත් මතක් කරනවා. සහ මේ මම කියන FD rate දවසින් දවස අප්ඩේට් වෙන්න පුළුවන්. අද දවස දෙවනි මාසේ 14 2026 දෙවනි මාසේ 14 ඉතින් FD rate වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම මෙන්න මෙතන තියෙන මේ link එකත් පොඩ්ඩක් visit කරලා බලන්න වෙනස් වෙලා තිබ්බොත් වගේ. හරි. මම ලක්ෂ 10ම example එකට ගන්නම්. හරි. මේ විදිහට ලක්ෂ 10 මම සඳහන් කරගත්තා. ඉතින් සාමාන්‍යයෙන් මෙතන හොඳයි කියලා හිතන රේට් එකක් මම සිලෙක්ට් කරගන්නම්. දින 150 මම හිතනවා හොඳයි කියලා. දින 400ට දානවට වඩා එතනත් කොහොමත් 8ක් හම්බ වෙනවා. නැත්නම් දින 300ට 8.5ක් හම්බ වෙනවා. මේකත් මම දකිනවා ගොඩක් හොඳයි කියලා. මොකද 8.5 කියන්නේ හොඳ රේට් එකක් මේ අවස්ථාවේදී. මොකද සාමාන්‍යයෙන් වෙන බැංකුවල මම දැක්කා 9.1 වගේ තමයි සාමාන්‍යයෙන් යන්නේ. ඒකත් මම පෙන්වනවා ඔයගොල්ලන්ට. කමර්ෂල් බැංක් වගේ යද්දී 9.1 වගේ තමයි මම දැක්ක රේට් යනවා. හැබැයි ඒක කල් පිරීමේදී නෙවෙයි. මෙන්න මේ හරිය වගේ මම දැක්කා දින 24ටත් 9 යන්නේ. හැබැයි මාස ගානේ පොලිය ගන්න පුළුවන්. එතන ඉතින් පොඩි ගැටලුවක් තියෙනවා. මේකේ මාස ගානේ පොලිය ගන්න බෑ. මේක කල් පිරීමේදී විතරයි අපිට පොලිය ලබා ගන්න පුළුවන්. වැඩි කතා නැතුව මම මේ විදිහට කැල්කියුලේට් කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට. හරි. ඉතින් කැල්කියුලේට් කරාන් පස්සේ ඔයා සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් දාන බලාගෙන ඉන්න කෙනෙක් නම් දින 300 අවසානයේදී මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට 69000ක පොලියක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා කියලා තමයි මෙන්න මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ලක්ෂ 10ට ඉතින් ඔයාලා තීරණය කරන්න ලක්ෂ 10ට 69000ක් ප්‍රමාණවත්ද නැද්ද කියලා. අවුරුද්දක් වගේ කාලයකට අවුරුද්දක් කියන්නේ දින 300ක් වගේ කාලයකට මෙන්න මේ ගාන ප්‍රමාණවත්ද කියලා ඔයගොල්ලෝ කැල්කියුලේට් කරලා බලන්න. අපි නිකමට කමර්ෂල් බැංක් පැත්තට පොඩි සංසන්දනයක් කරන්න. හරි. මෙතනත් මම දාන්න ලක්ෂ 10. එකම රේට් එක වගේ තමයි යන්නේ. ඉතින් ඒකෙන් හින්දා ප්‍රශ්නයක් නැහැ BOC තෝරගත්තා කියලා ඔයගොල්ලන්ට. මෙතනදී අපිට මෙතන කීයද 8.5 6 වගේ මෙතන වැඩි වෙලා තියෙනවා. මෙතන 8.5ම තමයි. ඒ වුණාට මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ විදියට 70ක් පෙන්වනවා. කොහොම හරි ඒගොල්ලෝගේ ටිකක් වැඩි තමයි. කමර්ෂල් බැංක් එකේ කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා මට හිතා ගන්න බෑ. හරි. කොහොම හරි මෙන්න මේ විදිහට තමයි අපිට දින 300 ප්ලෑන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දින 150 පැත්තට ගියොත් එහෙම කැල්කියුලේට් කරලා බලමු. ඒ වගේම අපිට රේට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ.
එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දින 150 අවසානයේදී 32000ක මුදලක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක සැහැල්ලුවට ගන්න එපා. ඔයාලා සාමාන්‍ය ලක්ෂ 100ක් වගේ දානවා නම් කොයි වගේ මුදලක්ද කියලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට. හරි. ඉතින් 3,28,000ක මුදලක් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දින 150ක අවසානයේදී ලබා ගන්න පුළුවන්. සහ දින 100කට වගේ ඔයගොල්ලෝ කෝටියක් දාන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් නැත්නම් ලක්ෂ 100ක් දාන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒත් ඔයගොල්ලන්ට මේ විදියට 1,98,630ක වගේ මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදියට 7.25ක පොලි අනුපාතයක් යටතේ. ඉතින් අපි කමර්ෂල් බැංක් එකත් එක්ක ඕනනම් කම්පෙයාර් කරලා බැලුවොත් එහෙම ඔයාලා දාන්න ඉන්නේ ලක්ෂ 100 නම් එතකොට ඔයාලට සාමාන්‍ය මාසෙට නෙවෙයි දින 100ක් අවසානයේදී සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මාස 3ක් වගේ අවසානයේදී මේ විදියට 2,22,000 ගානක මුදලක් ඔයගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ බැංකුව හොඳයි මේක හොඳයි කියන්නේ නැහැ. ඔයාලගේ මොකක් හරි බැංකුවක් ඇති. ඔයාලා තෝරගන්න බැංකුව මොකක්ද කියලා මෙතන කැල්කියුලේට් කරන්න මම සෙලන් බැංක්, සම්පත් බැංක්, කමර්ෂල්, HNB ඔක්කොම ටික ලබා දීලා තියෙනවා. ඕනම කැල්කියුලේට් එකක් ඕපන් කරලා කැල්කියුලේට් කරන්න පුළුවන්. සහ විශේෂයෙන්ම මතක් කරනවා මේක education purpose only. ඒ වගේම තමයි මේක financial advice එකක් නෙවෙයි. ඒක මතක තියාගෙන වීඩියෝ එක බලන්න. මේට වඩා හොඳ investment plan ඇති හැම බැංකුවක්ම ඔයගොල්ලෝ visit කරලා බලන්න සහ බැංකුවක් contact කරගෙන බලන්න ඔයාට හොඳ investment plan එක මොකද්ද, හොඳ rate එක මොකද්ද කියලා මම කියලා දෙන්නේ ඔයගොල්ලන්ට අධ්‍යාපනික අරමුණින් විතරයි. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් යන හැමෝටම සුබ දවසක්. ජය වේවා.